හලෝ ගයිස් ඉතින් අද ස්ටාර්ටින් ආදින් පිළිගන්නවා මගේ තම අලුත් වීඩියෝ එකට අද ඉතින් දැනටවත් දන්නේ නැති මොකක්ද මේ කියන ලංකාවේ බලවුව ගේම් එක තමයි තේරෙන්නේ නැහැ අද හරි ඉතින් අද අපි බලන්නේ අවසානේ මොකක්ද කියලා අද ස්ටෝරි බැටරි කොහොම තමයි තියෙන්නේ ඒක වීඩියෝ ගන්න ඕනේ දන්න ඕනේ කට්ටිය මම ඉතින් මේක මම YouTube channel එකක් කරන අද්භූතයන් ගවේෂණය කරන කෙනෙක් තමයි මේ කතාවේ මෙතියට හරියටම තිරලන්නේ මගේ මෙතන එකපාරට ආවා ඔයාලගේ හිමනේ ඔයාලගේ කතාවක් ඇතුළේ තමයි ඉන්නේ මගේ මොකක් හරි සිස්ටම් එක වෙනස් වෙලා තියෙනවා හරි මෙතන තමයි හැමතිස්සෙම යතුරු තියෙන්නේ වෙන තැනවල තියෙන අපිට යන්නේ නේ ඔව් මෙතන තමයි තියෙන්නේ මේක අරගන්න ඕනේ මේක නිකන් ග්‍රැනි වගේ තමයි ඔබාගෙන ඉන්න ඕනේ හරි අපිට යතුරු ඕන වෙන්න යතුරු විසිකාට කවන්න නම යතුරු විසිකන එතන නිදන් වතුරු තියෙනවා මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ ඔව් නිදන් වතුරු තමයි මේක ඉතින් ඔය නිදාන ගන්න තමයි කියලා තියෙන්නේ ඔක් කියවන්න නැහැ අපි ඒක DVD එක දාලා අහමු ඔය බා ඒ කාසියක් තිබ්බා එක මේ පල්ලේ හැදත්වේ අඩුම එක කාසියක්වත් තියෙන්න ඕනේ ඒක ගන්න බෑනේ එතන ගොඩක් තියෙනවා ඒක අරන් ආන්න ක්‍රෝබා එක තියෙනවා අඩු ඒ මොකක්ද ඒ උනේ අඩු ක්‍රෝබා දෙකක් ආවා තසකිල්ල විතරයි දුකයි මේ කාගේ ඇට සැකිල්ලක් දන්නේ නැහනේ ආච්චිගේද තීයගේද රනින් දාගෙන යන් අන්න මිටියේ කෑල්ලක් තියෙනවා එකක් ගමු ඉතින් මිටියේ කෑල්ල මේකෙත් කොක්කද යටි කාස්ල අඩෝ අනික කාසිය දෙකම තියෙනවා පිරි මං කිව්වා වගේ අඩු කාසියක් පල්ලෑ රට්ටුවේ තියෙන්න ඕනේ අඩු මේක කාසියක් ඇන්ටික් කලවලට හක්ගල් සික් කරලා දාමු ඔබයි කොන වෙන අපිට ඇන්ටික් ගලවන්න විතර වෙන මොකටවත් ඕනේ නැහැ ඉතියත් ඉතින් අත්තටම ඕන වෙන්නේ නැහැ මේ මම ඔයාලට මොකද ඕන වෙන්නේ මොකද කියලා කියන්නම් ඒ සද්දේට නැංග හිරි වැටලා යනවා හිරි කියන්නේ මගේ මයිල් කලින් යනවා වගේ රැකට වගේ මේ ගේම් එක ගහද්දි ඔබම් මේ මිටිය සම්පූර්ණයි මේකේ කාසියක්වත් ඇති මං කිව්වනේ මේකේ අඩුම එක කාසියක්වත් තියෙනවා අතන මේ ගේම් එකේ රටා තියෙනවා ඉතින් මම රටා නම් දන්නේ නැහැ මම මේ ඉන්න විදිහකට තමයි ගහන්නේ මේ ගේම් එක මේතර ලොකු එකක් නෙමෙයි හරිද අපිට මිටිය ඕන වෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ බිත්තියක් මේක කඩන්න පුළුවන් තේනෝනේ හැම බිත්තියම කඩන්න බෑ මේක විතරයි අඩු ගැලවෙන්නේ නැහැ කියන්නේ මෙතන පෙගා එක්කනේ එයිම බිත්තිය ගැලවෙන්නේ මොනවා මේව ටික එළියට දාන් තියාගන්න ඕනේ මොකක් හරි පස්සේ එළියට දාන්න ඉරුණා අඩෝ රාත් ඌලෙන් බේරුනේ අඩෝ මෙතන මේ කෑලි වල ගහන ආට වැයයකෝ දැන් අපිට මල ගන්න පුළුවන් තනක් තියෙනවා අපි මේ මැනික මෙතනින් දායන් ඔහම
මේකයටත් ඇති නෑනේ අපිට ඉඩිය කෝන වෙන්න අයික කාසය ඇති ආමති අතන කාසියක් තියෙනවා මෙතන කාසියක් තියෙනවා අඩු ආච්චකන නත්යක් තිබ්බනේ මේ පැත්ත ෂේප් එකේ බලන්න අරි මෙතනත් කාසියක් තියෙනවා අම්මට කිරි ආඩින්ගෙන් ආච්චි කෙලිනු සියඩි දන්න කට ළඟ සිය අපි ටේප් එකේ යන් බලු මෙතනත් කාසියත් අඩෝ සිය කාමරයට යනවා ගියාන්කු හරි මෙතනත් කාසියක් තියෙනවා ඊවර ගැත ටුවර් එකට එනං අර පල්ලෙහා මේ මෙතන පඩිපෙළ ළඟ ෂේප් එක නිකක් බලන්න මේක නෑ රෝලා අයියෝ සී ආච්චි පිටිපස්සෙන් යනවත් දන්න අඩෝ කියනකොට මෙනෝ ගියාන්කෝ හරි ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න ඊට යටින් තියෙන bell notification එකත් all කරගන්න. හරි ඒ වගේම ඉතින් like එකක් දාන්නත් අමතක කරන්න එපා. කාසි පහක් හරි අර ආච්චි දන්න බලමු. ආච්චි සිය දෙන්න මුඩා හිටියොත් ඉතින් හොඳයි. අඩෝ සිය දැක්ක ගියාන්කෝ. මේක පල්ල ලිව අදින්න බෑ. සිය දැකලා නේ සීයේ අම්මට උඩු සිය දැකලලු බ්‍රෝ ෂේප් එකේ මෙතන බලාගමු තියෙද කියලා. ඉවර් එක මෙතන නෑ. වේද මේ අඩෝ මෙතන නැහැ කියලා. කාස්තිය ටක් ගාලා ගමු අතන ලිවර් එක තිබ්බනේ. එතන කාසියක් තියෙනවා. අඩෝ ආච්චි මෙහෙන් එනවා මං හිතුවා අරෙන් එනවා කියලා. යම්මට මෙතන කාසියක් තිබ්බනේ. මේව වහන්න දැන් අපිට. ඉබා දහ කාසියක් තිබ්බා අපි තව එක කාසියක් එකතු කරගන්න ඕනේ. හරි මෙතන ෂේප් එකේ බලමු. එතන නැත්තම් මේ දෙකෙන් එකකට ඉන්නවා. අරේ හරි අපි මේ මුඩා තියෙන කාස් අඩෝ බං උඩහට යන ඔය පාර. මේ ආච්චිත් එක්ක කරන්න බෑනේ බා. මේ ආච්චිත් එක්ක වැඩක් කරන්නේ කොහොමද? යකෝ දැන් මම යන්න ඕනේ දැන් මේ ආච්චි යන. ඕපම් මේ ආච්චි. තල්ල ඉවරේ තියනවා හොඳයි. අනේ ආච්චි කොහොමද ආච්චි? අඩෝ ආච්චි දැකලා තිබ්බන් අපිට මොකද ආච්චි දැක්ක. ආච්චිට එන්න කියන්න. ෂේප් එකේ සින්දුවක් දාන්න තිබුණා. චුට්ටක් ආච්චිට මූණ පෙන්නලා ඉමු. මූණ විතරක් පෙන්නන්නේ. හරි. ආඩින්ගේ මූණ පෙන්නන්න කියලා කන්න වෙනවා සුත්‍රි කෑම. සිය නෑ අම්මට සිය යන්න ඕන තැන යනවා ගියහන්කෝ. අමල් බිසෝ මේ වරෙන් අපේ අමල් බිසෝ සීයා කාසිය ගනින් දුහපා. අඩෝ ආච්චි සිය දෙන්නම ඉන්නෝ.
පිරි නයිස්. දැන් තියෙන ලීවරෙත් ගත්තා. හරි අපේ කාසි දෙකම සම්පූර්ණයි. මණික විතරයි තවත් දැන් ගන්න තියෙන්නේ. අඩු ආච්චි දැකලා ගන්න. අම්මෝ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. පිළිට යම දැන්ටක් ගාලා. ආච්චි එන්න නම් එපා. අඩු. Woi, hidup ya hora. Mampat. මේක ගහනකොට හිර වෙන ඉන්න තමයි එපා වෙන්නේ. අඩු ළඟට ඇවිල්ලා බා. හිර වුණා එතන. මම දැක්කෙත්. අරේ ඔන්නක තමයි. වරේ මේක සී වරේ. යෝ සී අප්පට සිරි මොකද්ද මම අච්චි මදි බේරිලා යන්න හිතුවා මදි බේරෙන්න බෑ අඩෝ එතනින් එසිය වැටෙන්නේ නැහැ බා මම තමයි වැටේ හලෝ මචං බොක්ක සප්පසානීව කොහොමද ඉතින් අරේ අපි දැන් අපේ අවසානයට ළඟයි මොකක්ද ඇදලා පමහම මෙතෙන්ට උගේ හැට මණිකක් දාන් තියනවා එතෙන්ට ලීවරේ දැම්මා ඇද්දා හරි මේක තමයි අවසානේ මෙතන මේ මැදින්ම ගියොත් අපිට ඉදානේ බලන්න වෙන්නේ නැහැ. මෙහෙම වටෙන් යන්න පුළුවන්. වටෙන් ගිහලා ඉදානේ බලාගෙන ඉන්න පුළුවන්. මම පෙන්නන්න මැදින් ගියොත් මොකද්ද වෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මෙතනින් ඉවර වෙන්නේ නැහැ මේ ගේම් එක. අර දැක්කනේ? දැන් ආපු ගමන් ඔය විදිහට මේ වෙලා යනවා. රත්තරන් මැණික් වලින් පිරෙලා. හා? මොකද සත්‍ය? අර නෝක තමයි අපේ ගේම් එකේ අවසානයේ to be continue. ඒ කියන්නේ ඉවර නෑ මේක. තව එපිසෝඩ් එකක් ඉස්සරහට එනවා. ඔලව්වට ළඟදීම බලාපොරොත්තු වන්නලු. හරි ඉතින් ඕක තමයි මේ ගේම් එකේ අවසානයේ. අපේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.